ඩිගුණුවේ පාට සම්බන්ධ වොයිස් රෙකෝඩින්ග්ස් වල නැත්නම් ඔඩියෝ බුක්ස් වල දෙවෙනි පාර්ට් එක අපිට යකඩ ඉඳන් පිටිපස්සට තමයි කතා කරගෙන තියෙන්නේ. අපි කොබෝල්ට් දක්වා කතා කරා. යකඩවල විස්තරය තියෙන යකඩවල 2+3+ කියලා ප්‍රධාන අයන වර්ග දෙකක් තියෙනවා. ඉතින් ওই දෙකටම අදාළව අර වැඩ පහම අපි බලනවා. හැබැයි ඉතින් වැඩ පහ බැලුවට උතන තියෙන කේස් එක තමයි වැඩිපුර ඇමෝනියා එක්ක ප්‍රතිචාර දක්වන්නේ මං කිව්වා අන්තිම 4 දෙනා විතරයි කියලා. මේ වෙද්දී අපි අන්තිම 4 දෙනා ගැන කතා කරලා ඉවරයි. ඒ නිසා මෙතන ඇමීන් සංකීර්ණ හදන සීන් එකකුත් නැහැ. වැඩිපුර භස්මයක ප්‍රතිචාර දක්වන්නේ මං කිව්වා ක්‍රෝමියම් සහ සිංක් වල අයන විතරයි කියලා. යන ඔය යකඩ වලට වැඩිපුර භස්මයක වැඩකුත් නැහැ. ඒකට ලොකු විස්තරයක් නැහැ ඇත්තටම මෙයාට. අපි බලමු වැඩ ටික Fe2+ මුලින්ම කතා කරමු. 2+ වල ජලීය ද්‍රාවණයක් ජලාණු හයක් එක්ක හදන්නේ. ඒක ලා කොළ පාටයි. ක්‍රමයෙන් භස්ම දාද්දී කිලිටි කොළ පාට හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් හම්බෙනවා. වැඩිපුර භස්මයක නිරීක්ෂණයක් නැහැ. වැඩිපුර ඇමෝනියා එක නිරීක්ෂණයක් නැහැ. වැඩිපුර Cl- එක නැත්නම් වැඩිපුර සාන්ද්‍ර Cl එක්ක ක්ලෝරයිඩ් සංකීර්ණය හදනවා. කහ පාටයි. බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ වල පාටම තමයි. 3+ ගේ තත්ත්වය 3+ ජලීය ද්‍රාවණයක් කහදුමුරු පාටයි. මෙයාගේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය කියන වැඩිපුර ක්‍රමයෙන් භස්ම දාන් යද්දී හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවා. ඒක රතුදුමුරු පාටයි. වැඩිපුර භස්මයක මුකුත් කරන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා එක මුකුත් කරන්නේ නැහැ. වැඩිපුර ක්ලෝරින් එක ක්ලෝරින් 4ක් එක ක්ලෝරයිඩ් සංකීර්ණය හදනවා. අර සාන්ද්‍ර Cl- එක ඒක කහ පාටයි සුපුරුදු පරිදි. එරණ විශේෂයෙන් කියන්න තියෙන Fe2+ එකට සාමාන්‍ය වාතය හරි H2O2 හරි දාලා මේක Fe3+ එක දක්වා පත් කරගන්න පුළුවන්. ඒක වාතයෙන් උනත් වෙන දෙයක් කියලා ඉනෝගනික් වලදීත් ඉගෙනගෙන තියෙනවා 16 වෙනි කාණ්ඩ ඉනෝගනික් වල මීට කලිනුත් ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව FeOH2 එකට උනත් ඒ කියන්නේ Fe වල ධන දෙකේ හයිඩ්‍රොක්සයිඩ් එකට උනත් ওই විදිහට වාතය හරි H2O2 හරි දාලා එයා Fe ධන 3 හයිඩ්‍රොක්සයිඩ් එක දක්වා පත් කරගෙන පාට වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් ඕක නවත්තන්න ඕන නම් සාන්ද්‍රයේ Cl බිඳු කීපයක් දැම්මම හරියනවා කියලා අපි 16 වෙනි කාණ්ඩ ඉගෙන ගත්ත අර බල්ලා පිටුරු කන්නේත් නැහැ කන ගුණාට දෙන්නෙත් නැහැ කියන සංකල්පය. ඊට අමතරව Fe3+ සම්බන්ධ විශේෂ කාතාන්තරයක් තියෙනවා. ඔය Fe3+ වලට පුළුවන් I- එක ප්‍රතික්‍රියාවක් කරන්න අර copper 2+ කලින් voice recording එක අපි බලුවා copper 2+ I- එක I2 සහ copper 1+ වලට යනවා වගේ Fe3+ I- එක I2 සහ Fe2+ වලට යනවා. ඊට අමතරව Fe3+ වලට තයෝසයනයිඩ් දැම්මහම එයා ලේ රතු පාට නැත්තම් තද රතු පාට ජලීය සංකීර්ණයක් හදනවා කියලා කතාවකුත් අපි ඉගෙනගෙන තියෙනවා. Fe වල කතන්දරේ උච්චරයි. ඊටත් කලින් කෙනා ඉන්නේ අපිට මැංගනීස්. මැංගනීස් බැලුවට පස්සේ මැංගනීස් වල ප්‍රධාන වශයෙන් Mn2+ තමයි ජලීය ද්‍රාවණයක් විදිහට තියෙන්නේ. යා ගැන තමයි අපිට ගොඩක් කතා කරන්න තියෙන්නේ. නමුත් නිකන් මතක තියාගන්න පුළුවන් නම් Mn3+ කියලා ජලීය ද්‍රාවණයක් තියෙනවා. මේක දම් පාට ජලීය ද්‍රාවණයක්. මේ ගොඩක් 3+ ලා දම් පාට කීප දෙනෙක්ම ඉන්නවා. හැමෝම නෙවෙයි. දම් පාට 3+ ලා කීප දෙනෙක්ම ඉන්නවා. ටයිටේනියම් 3+, මේ කතා කරන Mn3+, ඊළඟට කතා කරන ක්‍රෝමියම් 3+, මේ හැමෝම දම් පාට ධන තුනේ අයන. කොහොම හරි Mn2+ ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. Mn2+ වලට එයා ජලීය ද්‍රාවණේ ලාරෝස නැත්තම් අවර්ණ කියලා කියන්න පුළුවන් ජලාණු හයක් එක්ක හදන්නේ සංකීර්ණය. ක්‍රමයෙන් භස්ම දැම්මහම මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් එක MnOH2 හදනවා. ක්‍රීම් පාට නැත්තම් සුදු කහ නැත්තම් කහ සුදු පාට අවක්ෂේපයක්. වැඩිපුර භස්ම එක්ක මෙයාට ගනුදෙනුවක් නැහැ. වැඩිපුර ඇමෝනියා එක්ක ගනුදෙනුකුත් නැහැ. ඔය MnOH2 ගේ තියෙන පොඩි නිරීක්ෂණයක් මෙයා වාතය නිරාවරණය කරලා තිබ්බහම මෙයා MnO2 දක්වා ඔක්සිකරණය වෙනවා වාතය මගින්. එතකොට MnOH2 කියන එක නම් මම කියවා ක්‍රීම් පාටයි කියලා. MnO2 කියන එක නම් කළු දුමුරු පාටයි. එතකොට අපි කියනවා මේකට D ගුණුවේ සුදු ඇඳගෙන කළු ඇවිදින් ප්‍රතික්‍රියාව කියලා. ඊට පස්සේ Mn වැඩිපුර ක්ලෝරින් එක හදනවා. MnCl4 එක අර ඕන කෙනෙක් කරනවා වගේ ක්ලෝරින් 4ක් එක්ක. මේක නිකම්ම නිකන් කහ පාට නෙවෙයි. ඒ කියන්නේ බහුතරයක් ක්ලෝරයිඩ් සංගින කහ පාටයි. මෙයා කහ කොළ පාටයි. එරෙන්න මැංගනීස් අපි තව කතා කරන්නේ මෙයාගේ MnO4- කියලා දම් පාට ඔක්සිජන් අයනයක් තියෙනවා පර්මැංගනේට්. MnO4 2- කියලා කොළ පාට ඔක්සිජන් අයනයක් තියෙනවා මැංගනේට්. MnO2 කියලා කළු දුඹුරු පාට ඔක්සයිඩ් එකක් තියෙනවා. මේගොල්ලෝ ප්‍රබල ඔක්සිකාරක කියලා අපි කතා කරනවා. ඊට අමතරව MnO4- ඉන්න තැනකට සාන්ද්‍ර භස්මයක් දැම්මහම MnO4- MnO4 දක්වා පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ දම් පාට එක්කන කොළ පාට එක්කන බවට යනවා. ඔය MnO4 ඉන්න තැන ආයමත් උදාසීන කරොත් හෝ ආම්ලික කරොත් මෙයා නැවතත් ද්විධාකරණය වෙලා MnO4- Mn2+ වලටයි පත් වෙනවා. ඔය ටික තමයි මැංගනීස්ගේ විශේෂයෙන්ම අපි කතා කරන ලක්ෂණ විදිහට තියෙන්නේ. ඊට පස්සේ මෙයා ඔක්සිහරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා බොහොම කැමැත්තෙන් ඔක්සිහරණය වෙලා අනිත් කට්ටිය ඔක්සිකරණය වෙනවා කියන එකත් අපි ඊට අදාළව ඉගෙන ගන්නවා. ඕවනම් කලින් වුණත් ඔයිට අදාළ ප්‍රතික්‍රියා අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ක්‍රෝමියම්ගේ විස්තරය තියෙන්නේ. ක්‍රෝමියම් කියන්නේ අපිට කතා කරන්න තියෙන සෙට් එකෙන් අන්තිම එකන. Cr කියන්නේ අනිත් පැත්තට වැඩිම ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගාණක් භූමිය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය D ගුණුවේ 3d5 4s1 විදිහට යන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් මෙයාට තියෙනවා. මෙයා තමයි D ගුණුවේ වැඩිම ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගාණක් පෙන්වන කෙනා භූමිය අවස්ථාවේදී. Cr ගේ ප්‍රධාන වශයෙන් තියෙන 3+ කියන අයන මේක සංශුද්ධ අවස්ථාවේ නිල් දම් පාටක් නැත්නම් දම් පාටක් පෙන්වන්නේ. වෙන වෙන අයන එක කලවම් වෙලා තියෙදි සමහරක් වෙලාවට කොළ පාටක් වෙන්නත් පුළුවන්. නමුත් ඔරිජිනල් ජලීය අයන මෙයාගේ නිල් දම් පාටයි. මෙයාට ක්‍රමයෙන් භස්ම දාගෙන යද්දී ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. මෙයා ඊටාම සුලභ අවක්ෂේපයක්. මොකද ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකේ පාට කියන එක අපි පාවිච්චි කරන මෙයාට නිල් කොළ පාටයි.
මෙයා වැඩිපුර භස්මයක ප්‍රතික්‍රියා කරනවා. මොකද ක්‍රෝමියම් සහ සින්ක් කියන දෙන්නනේ වැඩිපුර භස්මයක ප්‍රතික්‍රියා කරන දෙන්න කියලා මම කිව්වේ. වැඩිපුර භස්මයක ප්‍රතික්‍රියා කරලා තමන් ගාව දැනට තියෙන හයිඩ්‍රොක්සයිඩ් OH කාණ්ඩ 3ක්නේ. ඕක ඩබල් කරගෙන OH 6ක් කරගෙන 3- සංගත සංකීර්ණයක් හදනවා. මේක පැහැදිලි කොළ පාටයි. වැඩිපුර ඇමෝනියා එක්ක මෙයාට ප්‍රතික්‍රියාවක් නැහැ කියලායි අපි ගන්නෙ. ඉස්සර සිලබස් වල නම් තියෙනවා කියලා තිබුණා. නමුත් දැන් අපි එහාට එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ කියලායි ගන්නෙ. වැඩිපුර ක්ලෝරින් එක මෙයාට ප්‍රතික්‍රියාවක් තියෙනවා. නමුත් ඒක අපි සිලබස් එකේ ඉගෙන ගන්නෙ නැහැ. ඒ නිසා ඒකත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රෝමියම් වල මූලික කතන්දරය ඔච්චරයි. ඊට පස්සේ ක්‍රෝමියම් හදන ඔක්සෝන අයන දෙකක් තියෙනවා. CrO4 2- සහ එයාට අපි කියනවා ක්‍රෝමේට් කියලා. මෙයා කහ පාට එකක්. අනිත් එක Cr2O7 2-. මෙයා තැඹිලි පාටයි. මෙයාට අපි ඩයික්‍රෝමේට් කියලා කියනවා. මේ දෙන්නගේම ඔක්සිකරණාංකය ධන 6යි. ඒතර එකම ඔක්සිකරණාංක ඉන්න දෙන්නේ. මේ දෙන්නගෙන් අර දෙන්නටම ඕන තැනක ඉන්න බෑ. භාෂ්මික මාධ්‍යකදී නම් මේ දෙන්නගෙන් ස්ථාවරයේ ඉන්නේ ක්‍රෝමේට්. ඒතර ඩයික්‍රෝමේට් හිටියත් අපි භස්මයක් දැම්මොත් එයා ක්‍රෝමේට් බවට පරිවර්තනය වෙලා තැඹිලි පාට කහ පාට කරගන්නවා. අනිත් පැත්තට ක්‍රෝමේට් ඉන්න තැනකට අපි අම්ලයක් දැම්මොත් එයා ඩයික්‍රෝමේට් දක්වා පරිවර්තනය වෙලා කහ පාට තැඹිලි පාට කරගන්නවා. ඒ කියන්නේ අම්ලයක් දාද්දි පාට තද වෙනවා. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. તો ඒ විදිහට දෙපැත්තට හුමාරු වෙවි ඉන්න පුළුවන්. මේක නමුත් ඔක්සිකරණ ඔක්සිහරණයක් නෙමෙයි. ඔක්සිකරණාංකය ඒ දෙන්නගෙම ධන 6ම තමයි. ක්‍රෝමියම් වල ඔක්සයිඩ් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. ක්‍රෝමියම් වල ඔක්සයිඩ් තියෙනවා Cr2O3 නිල් කොළ පාට ඔක්සයිඩ් එකක් ධන 3 ඔක්සයිඩ් එක. ඊට පස්සේ තියෙනවා CrO3 කියලා එකක් තියෙනවා. Cr2O3 මම කලින් කිව්වේ. CrO3 ධන 6 ඔක්සයිඩ් එක. මෙයා තමයි අර මම කිව්වේ වෛරොඩි වල නැත්නම් රතු පාට මැණික් වල තියෙනවා කියලා. මේක රතු දුඹුරු පාටයි. රත්නපුරේ ළමයි ගැන කතා කරද්දී අපි ඔක පාවිච්චි කරන ඔය කතන්දරේ පන්තියේ කතා කරන්නේ. එතකොට මේක රතු දුඹුරු පාට වෛරොඩි වල තියෙන ඔක්සයිඩ් එකක් CrO3 කියන එක. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන්. තව CrO5 කියලා සමනලයා ඔක්සයිඩ් එක කියලා එකක් තියෙනවා. ඒක නිල් පාටයි. ඒක දැන් සිලබස් එකේ නැහැ. ඒ නිසා ඒක දැන සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රෝමියම් වලට අදාළ මූලික විස්තරේ. ඒ අරනහම ගුප්තයි චුට්ටයි තුන් දෙනා තමයි ඊට කලින් ඉන්න තුන් දෙනා වෙන්නේ. මේගොල්ලෝ ගැන අපි මීට කලින් ඔඩියෝ බුක් එකේදී කතා කරා. යනවා මෙතනින් ඩී ගුණයට අදාළ සම්පූර්ණ ඔඩියෝ බුක් දෙකම ප්‍රධාන වර්ණ සම්බන්ධ කතන්දරේ මෙතනින් ඉවර වෙනවා. ඩී ගුණුවේ කතන්දරේ එතනින් ඉවරයි. ඕගොල්ලොන්ට වැඩිදුර විස්තර අර නෝට් එකත් එක්ක බලන ගමන් වැඩි සම්පූර්ණයෙන් ඉතුරු ටිකක් තහවුරු කරගන්න පුළුවන්. අර ආවර්ති විචලන පාඩ එක නම් මනම් ඒක ඉතින් වොයිස් නෝට් එකක් දාන්න පුළුවන්. කෙටි කතාවක් නෙවෙයි. ඒක දීර්ඝව පොඩ්ඩක් නෝට් එකත් එක්ක මේ ගමන් මතක් කරලා දැම්මනම් හරි.